ආදරණීය සහෘදයනි මේ දැන් අවුරුද්දකට වැඩි කාලයක් සිළුමිණ පුවත්පතේ ආදරණීය සේපියන්ස් තීරුව මම ලියනවා. ඉතින් ඒක ගැන මට හිතුණා චුට්ටක් කතා කරන්න. මොකද දැන් මම හිතන්නේ ලිපි 60 ගානකට වැඩි ලියත 50කට 60කට වැඩි. ඒක ලියාගෙන ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මේක මේ පුංචි අභියෝගයක් විදිහට බාරගත්තේ මේ හවුස් එකේ සභාපතිතුමා පොඩි අභියෝගයක් කළා. වාට පුළුවන්ද දාර්ශනික විග්‍රහයන් කරන්නට දර්ශනය ගැන සම්බන්ධයෙන් මානව ඉතිහාසය කොහොමද කරපු විදි ගැන කතා කරන්න. මේක බලපුවහම බැලුවට මේක එක පුළුවන් ඕනෙක් කෙනෙක් ගැන කියවලා ලියන්න පුළුවන්. ඒ වගේ තිබුණට මේක ඇවිල්ලා බරපතල අභියෝගයක් වුණා. ඉතින් මේ ඒ වගේ අභියෝගයක් ආපුවාම ඒ අභියෝගයට අපි මුහුණ දෙන්න වෙනවා. දැන් ඇත්තටම මට සිද්ධ වෙච්ච දේ තමයි ඒ සිළුමිණ පුවත්පතට මේක ලියන්න යන්නේ සාමාන්‍ය එක සතියකට එක ලිපියක් ලියන්න ඕන. මගේ මෙහි වැඩ කරන ගමන් මම මගේ ජොබ් එක කරගන්න ඕන. මම ගෙදර වැඩ ටික කරගන්න ඕන. මේ අතරදී නමුත් ඉතින් ලිපි 10ක් විතර ලියා ගන්න පුළුවන් වුණා. ටිකක් තියෙන පොටෙන්ෂල් එකෙන්. නමුත් එයින් එහාට යනකොට මේක ගැන තේරුණා මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ. මේක තව ටිකක් විධිමත්ව මේක අපි සංවිධානාත්මකව කරන්නට ඕන කියන එක. එතකොට එයින් එහාට ගියාම මේ ජන සමාජ කොහොමද හෝමෝ සේපියන්ස් වරු දියුණු වෙලා ආවේ? ඕක තමයි මගේ තිබිච්ච එකම අභියෝගාත්මක ප්‍රශ්නයත් එක්ක ගිය දේ. එතකොට මේ හෝමෝ සේපියන්ස් ඉදිරියට මේ පෘථුවිය මේ ප්ලැනට් එකේ විවිධ ජන සමාජ ඔස්සෙන් කොහොමද එන්නේ? අතරම නම්බර් 1 විදිහට මම මෙතන තෝරගන්නවා මනුෂ්‍යයන්ගේ තියෙන බුද්ධිමය බලය තමයි ප්‍රයෝජනයට අරගෙන මානව සමාජ ගොඩනගන්න. ඉතින් ඒකෙදි එක විවිධ කතිකාවන් තියෙනවා, විවිධ පැතිකඩ තියෙනවා, විවිධ දාර්ශනික චින්තාවන් තියෙනවා, එක මොරල් ක්වොලිටිස් එහෙම නැත්නම් සදාචාර පද්ධති තියෙනවා. මේ සියල්ලත් එක්ක තමයි මානවයා ඉදිරියට එන්නේ. ඉතින් අපි මේවා හරියටම ඇනලයිස් කරගන්න ගියා අපිට එක මිනිස්සු හම්බ වෙනවා. දැන් මේක අපිට නිකන් හදලා තියෙන ප්‍රතිමා එක්ක හරිය එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්ප හරිය ඒවල් එක්ක කතා කරන්න ඕන තමයි. නමුත් ඒව පිටුපස්ස ඉන්න මිනිස්සු ගැන ඒගොල්ලන්ගේ තින්කින් එක කොහොමද වැඩ කළේ? ඔන්න ඔය ප්‍රශ්නෙත් එක තමයි මගේ කතන්දරේ මම දිගාරගෙන යන්නේ. ඉතින් දැන් මේ වෙනකොට සෑහෙන පරාසයක් කව කරගෙන තියෙනවා. නමුත් දිනෙන් දින මේ යම්කිසි පුද්ගලයෙක් ගැන යම්කිසි දාර්ශනිකයෙක් ගැන යම්කිසි විද්‍යාඥයෙක් ගැන කතා කරද්දී මම බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය රචනාවකට වඩා ඔහු කොහොමද දායක වුණේ මේ වෙනස කරන්නට? මානව සමාජයේ මේ පරිණාමික වෙනසට කොහොමද ඔහු දායක වුණේ? මොකද්ද ඔහුගේ තිබිච්ච ගෝ එක? එහෙම නැත්නම් ඔහුට තිබිච්ච ප්‍රස්තුතය මොකද්ද? ඔහු චේන්ජින්. ඔහු ඇයි එහෙම වෙනස් විදියට හිතන්න ගත්තේ කියන එක. දැන් බොහෝ විට අපි හිතනවා අපේ සමාජවල ඉන්න මිනිස්සු අපි ගම් වලින් ආවේ. අපි ගමේ මිනිස්සු අපිට එච්චර එක්ස්පෝෂර් එකක් නැහැ. අපිට අනේ ඉතින් අපි අරගොල්ලෝ කියන එකනේ කරගෙන යන්න ඕනේ. පොඩි අර වැඩවසම් ගතියක් තියෙනවා. නමුත් ලෝකේ දියුණු කරපු මිනිස්සු ඒගොල්ලන්ගේ තින්කින් එක එහෙම නැත්නම් මේ සිතුවිලි ප්‍රවාහය හරියට සංවිධානය කරලා ලෝකෙට ගෙනිච්ච ගමන් එතන ලොකු වෙනසක් වෙනවා. දැන් හුඟක් වෙලාවට ලෝකේ තියෙනවා අපේ ජන සමාජයක් ගත්තාම තියෙනවා මේ moral values. එහෙම නැත්නම් අපි කියමු සදාචාර පද්ධති තියෙනවා. ඒවල තියෙනවා විවිධ වටිනාකම් දීලා තියෙනවා. මේවා කාලාන්තරයක් තිස්සේ සමාජයේ මිනිස්සු හිතන පතන විදිහත් එක්ක ගොඩනගන දේවල්. ඒ සමාජයේ තියෙන සංස්කෘතික ලක්ෂණත් එක්ක තමයි ගොඩනගන්නේ. බොහෝ විට ආගම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ දර්ශන වෙන්න පුළුවන්. ඒ පැවතිච්ච දේවල් එක්ක තමයි ඒවා ගොඩනගන්නේ. නමුත් දියුණු ජන සමාජවලදී මේ පවතින සදාචාරය එහෙම් පිටින් මේ ගොන්නම ගේනවද? අපේ මේක සදාචාරය අපේ සංස්කෘතිය මේක ඒ සංස්කෘතිය අපි එහෙම මුළුමනින්ම අපි රැක ගන්න ඕනේ කියලා එහෙම හිතනවා. එහෙම හිතන්නේ නැහැ. මොකද හේතුව මානවයා කියන්නේ මේ බ්‍රේන් එකේ පුදුමාකාර විදිහට හිතන්න පුළුවන් කණ්ඩායමක්. එතකොට ඒගොල්ලෝ එක්තරා කාලයක තවමත් බොහොම අක්මාර්ථකාමී ජීවන විදිහට තමන්ගේ වපසරිය තමයි හදාගන්නේ. තමන්ගේ දේ තමයි ගොඩනගාගන්නේ මිනිසුන් විදිහට. නමුත් ඒක වර්තමානයේදී මිනිස්සු තේරුම් ගන්නවා මේ ප්ලැනට් එක කියන්නේ බොහොම නිශ්චිත ඉඩ ප්‍රමාණයක් සහ වත්තක්. අපි කියමුකෝ වත්තක් කියලා. එතකොට මේක අපිට යුටිලයිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක පාවිච්චි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතකොට ඒ එහාට අපිට සීමාව පන්නලා මේකේ තියෙන වස්තුව, දේපල, ඒකේ තියෙන රිසෝසස් එහෙම නැත්නම් ඒ හැම දෙයක්ම පාවිච්චි කරන්නට ගියොත් වැඩි කාලයක් අපිට කරගන්න හම්බෙන්නේ නැහැ. ඒවා නැවත වර්ධනය නොවන දේවල් තියෙනවා, වර්ධනය වෙන දේවල් තියෙනවා.
ඒවා සියල්ල ඉවර කරගත්තොත් එයින් එහාට අපිට පැවැත්මක් නැතු වෙනවා. එතකොට මේවා කළමනාකරණය කරගන්නට ඕන. එතකොට හැම කෙනෙකුටම සාධාරණව මේ පෘථුවිය බෙදාගෙන පෘථුවියේ තියෙන අදහස් වගේම තියෙන ඉඩකඩම් දීපල වගේ සම්පත් ටිකක් බෙදා හදාගෙන මේ ජන සමාජ පොඩි ගේමක් ගහගෙන යනවා. මේක පොඩි මනුස්ස ජීවිතයේ තියෙන පුංචි කාලයයි ඒ මිනිස්සු ඒක කරගෙන මේ ජන සමාජය පවත්වගෙන යනවා. එතකොට දැන් සමහර ජන සමාජ තියෙන්න පුළුවන් අර සියල්ලට වැඩිය වෙනස් වෙලා. සමහර ජන සමාජයට දියුණුව මේ තින්කින් එක එහෙම නැත්නම් මේ ක්‍රියාවලිය හිතන ක්‍රියාවලිය චින්තන ක්‍රියාවලිය තාම දියුණුව ගොඩනගාගෙන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ හරිම තර්කානුකූලව ඒක විද්‍යාවක් විදිහට ගොඩනගාගෙන යනවා. ඒ පිරිස් විසින් අනික් සියලු දේවල් ඉතාම හොඳින් ඇනලයිස් කරනවා කියන එක මේක තමයි ඉතාම වැදගත්ම මානව සංහතියේ ප්‍රජාවක් විදිහට ගොඩ යන විදිය. දැන් හුඟක් වෙලාවට අපේ ජන සමාජවල දැන් මමත් ලාංකිකයෙක් විදිහට අපිට හුඟක් වෙලාවට තිබුණේ ඉමෝෂනලි තමයි තීන්දුව ගන්න. මිනිසුන්ට තියෙනවා තීරණ ගන්න ඊට ප්‍රශ්න දෙකක්. බුද්ධිමය වශයෙන් ගන්න ඕනේ රැෂනල් තින්කින්. ඒ කියන්නේ හේතුයුක්ත සහගතව ගන්න එක. අනික තමයි ඉමෝෂනලි තීරණ ගන්න. ඉමෝෂනලි ගන්න එක හරි ලේසි වගේම ඒක කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඉමෝෂනලි කියන්නේ ආවේගශීලීව හිතට එනකොට රණ්ඩුණා බැන්න. ඉතින් අපි හිතනවා අපේ ජන සමාජයේ එහෙම තීන්දුව ගන්න එකට හරියට හොඳක් කියලා තියෙනවා. කෙනා සමහර වෙලාවට කියනවා මේ උඹ දාර්ශනික වෙන්නේ Tamanට ප්‍රශ්නේ එනකන් විතරයි. ඉතින් පස්සේ දාර්ශනිකත්වේ නැහැ කියලා. ඉතින් ඇත්තටම එහෙම වෙනවා. වෙන්න පුළුවන් මිනිහෙකුට. එහෙම වෙන්න කලින් දාර්ශනිකත්වයේ ඉගෙන ගන්නෙම එහෙම අමාරුවක් වෙච්චට පස්සේ කොහොමද නැවත අපි දාර්ශනිකව හිතන්නේ කියන තැනට එන්නේ. දැන් ඔය උගක් ඉමෝෂනල් ජන සමාජයක් විදිහට එහෙම නැත්නම් ආවේගශීලී භවය. ඒක උගක් කරලා මේ ආගම් ආශ්‍රිතව අපිට දෙන එක මොරල් වැලියුස් එක තමයි එන්නේ. ඒක බොහෝ විට මේ ඒක පාලකයින්ට හරිම සුදුසු බොහොම සුන්දර දෙයක්. ජන සමාජයේ මොරල් ඒ කියන්නේ මේ මොරල් එකට අප් වෙනකොට එහෙම නැත්නම් ආවේගශීලීව ජන සමාජයට අමතන්න පුළුවන් වුණා. මේ ජන සමාජය ආවේගශීලීව හැසිරෙනකොට ඒගොල්ලන් ඕන තැනකට ගෙනියන්න පුළුවන්. ඒගොල්ලෝ කැප කරන්න ලෑස්ති. තමන් අනුන් වෙනුවෙන්. ඒ කියන්නේ තමන්ගේ අපිට දුන්නොත් අදහසක් ඔබගේ රට වෙනුවෙන් මෙහෙම කරන්න කිව්වහම ඒකට යනවා. මං කියන්නේ ඒක නරකයිම කියන එක නෙමෙයි. ඒ වගේම තමයි මේක ප්‍රයෝජනෙට ගන්නවා පූජක පක්ෂය. එතකොට ඒගොල්ලෝ ඒ සංස්කෘතිය හරි මොකක් හරි එකක් අල්ලගෙන ඒක වෙලෙන්දොත් දැන් පටන් ගන්නවා. දැන් බලන්න හුඟක් වෙලාවට ඒ රට ජාති ආගම හරි මොකක් හරි එකක් අරගෙන ඔබට පුළුවන් හොඳ බිස්නස් එකක් කරන්න. ඒකට අදාළ දේවල් කියලා අපි තමයි ඒක රකින්න ඕනේ මේව රකින්න ඕනේ කියලා මොකක් හරි දෙයක් විකුණ ගන්න පුළුවන්. ඒක අදහසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන භාණ්ඩයක් වෙන්න පුළුවන්. නැත්නම් මේ සංස්කෘතිය ගැන කියමින් යන එක ගැන වෙන්න පුළුවන්. මේ සියලු දේවල් වලට තියෙනවා එහෙම අවධානමක් තියෙනවා. මේ ආවේගශීලීව ගොඩනගන එක. හුඟක් වෙලාවට සංස්කෘතිය ගැන කතා කරන හුඟක් තැන්වලදී ඒගොල්ලෝ කරන්නේ මේක ඉමෝෂනල් තැනකට ගේනවා. රෂනල් තින්කින් එකෙන් ඈඩ් කරන මිනිහව කියනවා මේක අපේ සංස්කෘතිය මේක අපේ දේ මේක මොනවා කරත් හොඳයි මෙහෙමයි කියන්නේ. එතකොට අපිට පේනවා මෙහෙම තියෙනවා ජන සමාජයක මොරල් වැලියුස් තියෙනවා. ඒ වගේම තමයි දැන් වර්තමානයේ තියෙන දැන් අර ප්‍රජාතන්ත්‍රවාදයේ නීතිය සාධාරණ ඒ වගේ දේවල් වෙනම පැත්තකින් තියෙනවා. එතකොට මේ දෙකෙන් මිනිස්සු පැටලිලා ඉන්නේ කොහොමද අපි කරන්න ඕනේ? මේ නීතිකරුකව කරනවද නැත්නම් අපි සංස්කෘතික ජීවියෙක් විදිහට කරනවද? මේක හරියට මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා ශ්‍රී ලංකාව වගේ රටවල. මොකද තියෙන ආගමික දේශපාලනික උනන්දු කිරීම එහෙම නැත්නම් කුළු ගැනීම එක මිනිස්සු යොමු වෙන්නේ මේ අපිට තෝරගන්න බෑ. ඊට පස්සේ මිනිස්සු තෝරගන්නේ මේ ආවේගශීලී පැත්ත. ඒතකොට මේ මිනිස්සුන්ට අතහැරනවා අනික් නීතිමය පැත්ත. ඒ වගේම තමයි ඒකට හේතුව තමයි මිනිස්සුන්ගේ මේ බුද්ධිය වර්ධනය වෙද්දී මිනිස්සු ආවේගශීලී පැත්තෙන් යනවා අරමුණකට අර රෂනල් තින්කින් කියන එක පැත්තට ගොඩ නගන්න නැති විදියක් තියෙනවා අපේ අධ්‍යාපන ක්‍රමය තුල පිහිට වෙච්ච දේවල් ගැන. මොකද හැම කෙනාම උනන්දු කරන්නේ මේ රෂනලි තමයි රට ජාති ආගම දැන් පරණ අපේ ශ්‍රී ලංකාවේ යුද්ධ ගැන බැලුවත් ඒ විදිය තමයි. දැන් සුද්දෝ හරි මොකක් හරි පිටරටින් ඇවිල්ලා මිනිස්සු දියුණු යුදායුධ සහ යුද උපක්‍රමික එක ගහනකොට අපේ තිබිච්ච යුද උපක්‍රම තියෙන කෙලින්ම ආව කවුරු හරි මේවනා නම් ඔබ වැරදිද එහෙනම් කෙලින්ම වරෙන් ගහ ගන්න ෆේස් ටු ෆේස් ගහගමු කියලා ගහ ගන්න. ගහගෙන ඉතින් අරුගේ ධර්ම ආයුධයක් තිබිලා ඒකත් පරාජය කරගත්තොත් බලගේ ආයුධ අපිට වැඩ නැහැ මේකත් ආපහු අරන් ඵලයල්ල කියලා යනවා දෙනවා. එතකොට වෙන්නේ උන් ඒ වලින් ආපහු ගහනවා. මේක තමයි මේක ඊටාම හොඳ දෙයක් විදිහට අපි දැක්කට ඒක මානව සමාජයේ කියන්නේ මිනිස්සුන්ගේ ස්වරූපයත් එක්ක ඒක හොඳ දෙයක් කියලා කියන්නත් බෑ. ඒක සාපේක්ෂ දෙයක්. ඉතින් නමුත් බටහිර ජාතීන් ඒගොල්ලන්ගේ දැනුම මේ සියලු දේවල් ඒගොල්ලෝ දැනුමක් විදිහට පවත්වගෙන ආවා. ඇවිල්ලා ඒගොල්ලෝ මුළු ලෝකෙම අල්ලගෙන යනවා. ඒ වගේම තමයි මේ ඒගොල්ලන්ගේ රටවල් වල වුණත් එහෙම යම් කිසි
තැනක යම් සංදිස්ථානවල විවිධ චින්තකයින් පහළ වෙනවා. ඒගොල්ලෝ මේ ජන ප්‍රවාහයට එරෙහිව කතා කරනවා. ඒගොල්ලන්ගේ තියෙන එක වෙනස්කම් දේවල් කියනවා. එතකොට ඒ අනුව සමහර ලොකු හැලහැප්පීම් මැදේ වුණත් ඒ ජන සමාජ ඒව හොඳ නම් ඒව අරගෙන ඒ ජන සමාජය තුළට ගොනු කරනවා. නමුත් අපේ රටවල් වගේ දේවල් සමහරට තුන්වෙනි ලෝකේ රටවල් වල එහෙම වෙනවා හුඟක් අඩුයි. කවුරු හරි කෙනෙක් කිව්වොත් අපෝ ඕක මෙහෙම එකක් නේ ඌ කියන එක තේරුමක් නැහැ. අපේ හවලා ඉස්සරම කිව්ව ඒක මෙහෙම නේ ඒ විදිහට අපි යන්න ඕනේ කියලා ඒකින් එහාට බහින්නේ නැතුව යනවා. ඒ වගේම තමයි ඒ වගේ මොරල් ක්වොලිටිස් මෙහෙම තියෙනවා, නීති සාධාරණයෙන් මෙහෙම තියෙනවා. ඔය අතරදී සමහර අපි අර කිව්ව කපටි මිනිස්සුන්ට පුළුවන් විවිධ ප්‍රොජෙක්ට්ස් වලට මිනිස්සුන් යොමු කරලා ලොකු අපරාධයක් කරන්න පුළුවන්. ඒ අපරාධයක් කරපුවම මේ අපරාධය වෙනුවෙන් ජන සමාජයේ මිනිස්සු පෙනී ඉන්නවා. ඊටපු වැදගත් මිනිස්සු කියන කණ්ඩායම පෙනී ඉන්නවා. ඒක කලාට යුද්ධ දිනුවා මේක අපි ඒ හින්දා මෙයාව මේ අපරාධය කළා වුණත් එයාව රැක ගන්න ඕනේ කියන තැනකට මිනිසුන්ව ආවේගශීලීව ගේනවා. මෙන්න මේවා හරියට පැහැදිලිව බුද්ධිමත් ජීවියෙක් විදිහට බලාගෙන මෙන්න මේවා තේරුම් ගන්නට ඕනේ. නීතිය සාධාරණ නම් නීතිය සාධාරණ හරියට යන්නට ඕනේ. ඕන මිනිහෙක් අතින් අපරාධයක් වෙන්න පුළුවන්. වැරද්දක් වෙන්න පුළුවන්. ඒක දැන් ඌ ඉස්සෙල්ලා හොඳ දෙයක් කිව්වා. ඒ හින්දා දැන් ඌ අපරාධයක් කළා. ඒ හින්දා ඌ කිව්ව සියලු දේවල් නරක වෙන්නේත් නැහැ. සියලු දේවල් හොඳ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක හරියට තේරුම් අරගෙන මේ ජන සමාජයේ තියෙන මේ නීතිය සාධාරණ ඒවා ස්වාධීනව යන්න. ඒ වගේ වැරදි තියෙනවා නම් ඒ වගේ අප්ඩේට් වෙන්න ඒවා තියෙනවා නම් ඒවා හොඳ උතුම් කියන්නේ දියුණු චින්තන අනුව ඒවා අප්ඩේට් කරන්න ඕනේ. එයින් හැට දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ ඔබට කියන්නට යන්නේ දැන් ආදරණීය සේපියන්ස් තීරුව හරහා ඒ වගේ ලෝකේ හිටපු විවිධ බුද්ධිමතුන්ගේ මොලාස්සට රිංගනවා මේ සේපියන්ස් ගොයියා. එතෙන් දිහා බලන්නේ ඒ මිනිහා කොහොමද ඒක ඒ තත්ත්වයටපත් වෙන්නේ. සමහර මිනිස්සුන්ට හරි බුද්ධිමය බලයක් තියෙන චරිත තියෙනවා. ඒගොල්ලන්ට බොහොම අනික් මිනිහෙකුට වැඩිය කම්පියුටරයක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේ හිතන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ වගේම තමයි සමහර කෙනෙකුට සාමාන්‍ය බුද්ධියක් තිබුණා වුණත් එයාගේ ජීවිතයේ එයාගේ තිබිච්ච හැලහැප්පීම් අපි මෙයාට කියන අත්දැකීම් මේ ව්‍යුත්පත්ති ගුණය කියලා කියන්නේ. ඒ කියන්නේ අත්දැකීමෙන් ලබන දේවල් එක්ක ඒ වගේ මෙයා ඉගෙනගත්ත දේවල් එක්ක එයා දාලා ඒ වලින් ඒ තියෙන තියරිස් එක්කම එයා කම්පැරටිව්ලි ඒ චින්තනය හදාගන්න ආනුභාවික චින්තනය කියන එකට එනවා. ඒ කියන්නේ බොහොම රෂනල් විදියට කරුණු කාරණා එක්ක ඒවා ගලපලා ඒවා ඇනලයිස් කරලා ඊළඟට ඒවා සින්තසයිස් කරලා මේ තියෙන කාරණා යම්කිසි ප්‍රමාණයකට තක්සේරු කරගන්නවා. ඒතකොට තක්සේරු කරගන්නකොට බොහොම අව්‍යාජව අන්බයස් විදිහට අපි තියෙන දේවල් සමාජ පද්ධතියේ ඇති වෙන ඕනෑම සිද්ධියක් අපිට එහෙම කල්පනා කරලා බලන්නට පුළුවන්. අපි ආගම් වලට ගැති වෙන වෙලා හරි විවිධ අපේ තියෙන සංස්කෘතින් වලට ගැති වෙනටත් වැඩිය යම් සිද්ධීන් පිළිබඳව ඊටාම බයස් නොවි ඒක ඇනලයිස් කරන්නයි ඕන කරන්නේ. ඉතින් එහෙම ජන සමාජ තමයි දියුණු වෙන්නේ. ඒක මේ බුද්ධියෙම කරන දෙයක්. නවීන ලෝකයේ කවදා හරි තැනකට යනවනම් මේ පෘථුවිය ඔබ අනිවාර්යයෙන්ම ඒ ප්‍රවාහය තේරුම් ගන්නට වෙනවා. දැන් හුඟක් වෙලාවට දැන් ශ්‍රී ලංකාව වුණත් අලුත් මගකට ඇවිල්ලා තියෙනවා. එතකොට අර ඉමෝෂනලි කියන පැත්තට කරකිනවට වැඩිය යම්කිසි සිද්ධියක් හරියට ඇනලයිස් කරගන්නවා. දැන් අපි හුඟක් වෙලා තියෙන අර නරක පැත්ත හොඳයි කියන්නේ ඇනලයිස් කරගන්න විදියක් තමයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඇත්තටම මේ කරන දේ හොඳද? මේ අපේ ආගමෙන් හරි මොකක් හරි ඒ ගැන උනන්දු කරනවා නම් මේ නරක දේ කරන්නේ ඒක හොඳයි එහෙම කරන එක තමයි ඔයාලට හොඳ කියන එක ඒක එතන ගැලපෙන්නේ නැති බව බොහොම පැහැදිලිව තේරුම් ගන්න බුද්ධියක් තියෙන්න ඕනේ. ඒ ආගමික වස්ත්‍රය ඇඳගත්තා වුණාට ඔහු කියන්නේ බොහොම විනාශකාරී දෙයක් නම් ඒ පිළිබඳව දෙවරක් නෙමෙයි 100 පාරක් හිතලා ඒක එහෙම නෙමෙයි කියන්න පුළුවන් කොන්දක් තියෙන්න ඕන. නමුත් එතෙන්දී හුඟක් වෙලාට අර මිනිසුන් අහු කරන පාරභෞතික සංකල්ප වලට. ඔයා එහෙම කිව්වොත් මේ අහවල් වස්ත්‍රය ඇඳගෙන තියෙන හින්දා ඔයාට ජීවිතේට මේ ආගමික නිෂ්ඨාවට යන්න බැරි වෙනවා. ඒ වගේ පොඩි මානසික බැරියර්ස් දානවා. ඒක තමයි කපටි විදියට හැදිලා තියෙන විදිය. ඒක තමයි මෝඩකම්. ඒ මෝඩකම් අස්සට අහු වෙන්න හොඳ නැහැ. ආගමික පූජා කියන්නේ මේ මොකා වුණත් වැරදි දෙයක් කියන එක ඒක දැනගන්න එක හැබැයි හරියට ඇනලයිස් කරගන්න ඕනේ. ඒ කියන්නේ එයාක පොඩි නිකන් හිතේ යමනාපකම් තියෙනවා. අර මෙයා ඒ කියන්නේ පූජකීන්ට ගහන්න ඕනේ. එහෙම අදහස් තියෙන්න බෑ. අපි කතා කරන්නට ඕනේ බුද්ධිමතුන් විදියට හැම දෙයක්ම සංසිද්ධියක්ම ඉතාලම හොඳින් ඇනලයිස් කරලා ඒක ගැන තියෙන හැම කම්පෝනන්ට් එකක්ම ලෙහලා දාලා ඒක ගැන හිතලා ඒ කියන කාරණාව සත්‍යද ඒකේ මොකක්ද ඒකේ වෙන ඉම්පැක්ට් එක ඒ සියල්ල කල්පනා කරලා ඔබට පුළුවන් තීන්දුවක් ගන්නට. ඒක තමයි බුද්ධිමය ගුණයක්. ඉතින් ඒ වගේ කරපු මිනිස්සු ගැන මේක ලියාගෙන හුඟක් එනකොට මම හිතනවා මේක ඉතාලම හොඳ විදියට ලියුණා. ඒ සමහර රචනාවල් මමත් හරි ආසයි කියවන්න නායි දෙවෙනි පාර කියවන්න හිතනවා. ඉතින් කවදා හරි දවසක ඔබට පුළුවන් ඒ සිළුමිණ පත්තරේ තියෙන මේ ලිපි පෙළ අපේ ලංකාවේ ඉන්න
අනාගත ළමයින්ට තරුණයින්ට වැඩිහිටිය ඔබට ආගමික පූජක පක්ෂයට මේක කියවන්න පුළුවන් තර්ක කරන්නට පුළුවන් ඒකක සන්ධිස්ථාන ගැන මේ බොහොම අව්‍යාජව බොහොම මධ්‍යස්ථව තමයි මේක ලියාගෙන ලියන්නේ මේ ලිපි පෙළ. ඉතින් කවදා හරි දවසක ඒක පොතක් කරන්න පුළුවන් වුණොත් මම ඒකටත් හරි කැමතියි. පොතක් කිරිල්ල කෙසේ වෙතත් මේ දැනුම එක්කම මේ එන කතිකාව ඔබ ඉතාම ආදරෙන් බාරගනී කියලා මම හිතනවා. ඉතින් තව පුළුවන් තරම් කීපයක් ලියලා මේක යම් කිසි දවසක මම මේක නවත්තන්නත් එපා. ඉතින් මම මේ ස්ටාර්ට් කළේ අපි හැම කෙනෙකුටම මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මිනිහෙක් විදියට ආවේගශීලීව තීරණ ගන්නවට වැඩිය ඉමෝෂනල් නොවි ඉමෝෂනල් උනත් ආයි නැවතත් රෂනලි අපිට එහෙම නැත්නම් හේතුයුක්ත සහගතව නිවිහැනගිල්ලේ කරුණු කාරණා තේරුම් බේරුම් කරගෙන දියුණු ජීවියෙක් විදියට නැත්නම් දියුණු හෝමෝසේපියන්ස් කෙනෙක් විදියට අපි යන්න ඕන ගමනක්. ඒ ගමන ගැන පුංචි මතක් කිරීමක් කරන්න තමයි මේ සියලු උත්සාහයන් කළේ. ඔබට සුබ දවසක්.